අයිබෝන්ද මල්ලි ආයිබෝන් ආයිබෝන් මේ දිනිමිනේ කියනවා ආරක්ෂක ලේකම් දූරයට ආදා සිට කිසිදු දේපලක් මා මිලදී ගත්තේ නෑ වත්කම් පිරික්සන් උමනායට එසඳ අවසර දෙන බව ගෝඨාභය රාජපක්ෂ කියයි. ඊළඟට ජනාධිපතිවරණට අලියා ලකුණෙන් නජාප අපේක්ෂක පක්ෂයේ ජේෂ්ඨයෝ රහසිගත කතා බහක දැන් මේ අලිය වරම් පෙරහැරගිය කට්ටිය දැන් වෙනම යනවා දැන් වෙනම කසකාරයෝ එහෙම දාලා මං හිතන්නේ පෙරහැර ළඟ එනවා වගේ පේන්නේ නේද? ඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකිකයා දීවරයන් 51කට නිදහස SBගේ ස්ථාවරය අද ප්‍රකාශ කරයි. ඉතින් එතුමා කියන්නේ ඉස්සෙල්ලා මං හිතන්නේ අපිට ස්ථාවරය මොකක්ද කියලා තේරෙනවා. විශේෂයෙන්ම දිනවෙන පත්තරේ ඉස්සරහා පිටුවේ මේක වැටලා තියෙන. එතකොට නිකන් මේ හැරෙද්දි තේරෙනව නේද? අනිත ගිය ජනාධිපතිතුමා කියන්නේ එස්.වී. නායක මහත්තයාගේ ගෙදරට ශ්‍රී කණ්ඩායම් පක්ෂයට මා නැවතාවේ එජාපේ 35900ක් සමගයි මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහත්තයා කියනවා බිලිඳු මලසිරුරක් ගෝනවල ලදු කැලයක මේ කැලණි ගෝනවල පැත්තේ තිබිලා තමයි හොයාගෙන තින්නේ. මාධ්‍ය වේදිකෙන් මැර ප්‍රහාර එල්ල කරමින් නජාප මාධ්‍ය නිදහසේ තරම ජනතාවට පෙන්වුවා. විශේෂ පොලිස් කණ්ඩායම් 3කින් පරීක්ෂණ පැවැත්වෙනවලු. මට මේ ප්‍රහාර ගැන අපේ මාධ්‍ය මහත්තයෙක් කිව්ව මේ කතාවක් මතක් වෙනවා. මොකද්ද? මාධ්‍යවේදීන්ව නම් තරහ කරගන්න එපා. මොකද මාධ්‍යවේදීන් හැම කෙනාගේම කිල්ලෝට වල තියෙන හුණු ඩිංගිත්ත ගැන හරි දන්නවා. නේද? ඉතින් වැඩේ වණ කරගන්න එපා උදේ පාන්දරම. ඔව්. දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලයේ ජනාධිපති හංගුරන්කෙතදී SB හමුවේ ජනාධිපති වෙන්න ගැන SB ගෙන් අද විශේෂ ප්‍රකාශයක්. මට මඩගසා ජනතාව ගොනාට අන්දන්න බෑ. ප්‍රචාරක කටයුතු මෙහිම ප්‍රධාන කාර්යාලය විවෘත කරමින් ජෙනරාල් කියයි. ඒකම රනිල්ට බැරනම් මෙජාපෙන් වෙන කෙනෙක් ජොන්ස්ටන් කියයි. සබරගමු සරසවිය දෙසතියකට වැසෙයි. මේ උණ රෝගී හින්දා. නිර්පාක්ෂික අගමැතිකමට තවත් සරත් කෙනෙක් ලාල්කාන්ත රහසක් හෙළි කරයි. දැන් මේ සරත් කාලේ දැවිලා තියෙනවා. ඒ වගේ නේද? එන්නේ සරත්. සීත කාලේ එන්නේ. මේක තමයි. එතකොට ලක්බිම් පත්තරේ තියෙන්නේ ඉදිරි මාස දෙක තුළ නව ඉන්ෆ්ලුවෙන්සා වැඩිවීමේ අවදානමක් කියනම ව්‍යාපෘති බස්නාහිර පළාතේ. ඒ විතරක් නෙමෙයි චන්දින් මහත්තයෝ මේ දැන් මාධ්‍ය වලටත් ඒක අමතක වෙලා ගිහිල්ලා ආයේ ඩෙන්ගු මේ වසංගතේ පටන් අරන් තියෙනවා. දැන් රිජ්වේ කාන්තා ළමා රෝහලේදීත් ළමයි කීප දෙනෙක් පහුගිය දවස්වල මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒවා ආවේ නෑ වාර්තා හැටියට. ඉතින් දැන් වාර්තා හැටියට එන නෙමෙයි. දැන් මේවා මාධ්‍ය වල ආවනම් මේ ටිකක් රටේ කතා බහක් ඇති වෙලා මේ බලධාරීන්ට නිකන් ඉන්න බැරි වෙනවා. නේද? ඒකින්ද මේ සූකර වුණ වගේම දැන් ඩෙන්ගුත් හිසෝසවල තියෙනවා. අපි ඔළුව උස්සලා බලලා නැති එකයි වෙලා තියෙන්නේ. ජායල දෙපිරිසක් ගැටි සිද්ධ ස්ථාන වලට හානි. හනේ මේ ආගම් වලට ගහමරා ගන්න මොන විලි ලැජ්ජ නැති වැඩක්ද මේක? එක කට්ටියක් ගිහලා මේගොල්ලන්ගේ පල්ලියට ගහවලු මේගොල්ලෝ ගිහලා ඒගොල්ලන්ගේ පල්ලියට ගහවලු. කොයි ආගමේද එහෙම ලියලා තියෙන්නේ? අනේ මන්දා. උත්සව සමයේ බාස්මති සහ පොන්නි සම්බා මෙට්‍රික් ටන් 25000ක් ගෙන්වයි. ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මැදෙනවලු. එජාපෙන් අපේක්ෂකව දාන්න උත්සාහ කරනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා කියලා තියෙන්නේ. සොමාලියානු කොල්ලකරුවන් පැහැරගත් චෙරිලා නෞකාව හා ශ්‍රී ලාංකික නාවිකයන් පිරිස මුදා හරි කියලත් ලක්බිම් පත්තරේ කියනවා. ඊළඟට ලංකාදීපේ බලමු. ලංකාදීපේ තියෙන්නේ ජනාධිපතිවරණයේ ඡන්ද පොළ ආරක්ෂාව යෙදීම ක්‍රම 3කට පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්. මේ ආරක්ෂාව පිළිබඳව ලොකු මහත්තයෙකුත් සටනට ඇවිල්ලා තියෙන හින්දා නේ. ඒ ආරක්ෂාව සෑහෙන්න තියෙයි ඒවට. එජාප විශේෂ ජාතික සමුළුවට මහා සෙනගක් පොදු අපේක්ෂක ජෙනරාල් එකමතික අනුමැතිය. ඒකම ජනාධිපතිවරණයට ආවේ රටට වින කරන විධායක ජනාධිපති ක්‍රමයේ අවසියට ජෙනරාල් සලත් ෆොන්සේකා කියයි. අවසන් පෙළ පොත්ක බෙදාහැරීමේ මධ්‍යස්ථාන වලින් හෙට රැගෙන යා යුතුයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියන්නේ. සබරගමු සරසවිය සති දෙකකට යලිවසයි. මෙච්චර කල් මේ ඒත් ඒ උණක් හින්ද තමයි කාලෙන් කාලට වැහුවේ. ඒ වෙන උණ. ඔව් ඒත් ශිෂ්‍යයින්ට තියෙන උණක් හින්දා. මේත් උණක් හින්දා තමයි වහන්න වෙලා තියෙන්නේ කැම්පස් එක. කුරුණෑගල මාතර රෝහල් වලදී සූකර වුණෙන් දෙදෙනෙක් මරුට. අනුරපුර ජවිපේ කාර්යාලයට වෙඩි ජනාධිපති වන අපේක්ෂකයන් හමු වෙන්න රොබර්ට් බ්ලෙක් එයි ඒකම ජනාධිපතිට සහාය දෙන්න SB තීරණය කරයි හංගුරන්කෙත නිවසේදී දෙදෙනා අතර හමුවක් මැතිවරණයේදී සහාය කාටද
කඳුරට ජනතා පෙරමුණේ තීරණය මේ සතියේ කියලා ලංකදීප පත්තරේ තියෙනවා. ඉතින් ඕවා තමයි චන්දින් මහත්තයෝ අද ප්‍රධාන සිරස්තල හැටියට පත්තරවල ඉස්තරහ පිටුවලම තියෙන්නේ. හරි. අපි යන්න එහෙනම්. විරාමයකට යමු නේද? ඔව්.